Welcome back to my YouTube channel. කොහොමද ඔයාලට ඔන්න අදත් එම අන්බොක්සින් වීඩියෝ එකක් තමයි ගෙනාවේ. අද තමා මට මේ පාර්සල් එක හම්බුනේ. ඉතින් මම කලින්ම අන්පැක් කරා. මොකද මේකේ ට්‍රයිපෝඩ් එකක් තිබ්බ. මට ඒක ඕනේ වුණා කලින්ම ගන්න මේ වීඩියෝ එක කරන්න ඕන හින්දා. මම ඒක ඔයාලට පෙන්නන්නම්. මම වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. ඒක ඇත්තට මම හිතනවා ගානට වර්ත් කියලා. මං ඒක ගත්තේ රුපියල් 1000 ගානකට. මට හරියටම ප්‍රයිස් එක මතක නැහැ. කොහොමරි 1000 ගානකට තමයි ගත්තේ. මේ වගේ බ්ලූටූත් වලට කනෙක්ට් කරන්න පුළුවන් ස්විච් එකක් වගේ එකක් තියෙනවා. ඉතින් මං හිතනවා ඒ වගේ ප්‍රයිස් එකකට මේක වර්ත් කියලා. මේක මේ විදිහට ස්ටෑන්ඩ් එකක් විදිහට හිටවලා තියන්න පුළුවන්. අපිට ෆෝන් එක මේ විදිහට තියලා රොටේට් කරන්න පුළුවන්. ඔන්න ඊළඟට තියෙන්නේ ගොඩාක් යූස්ෆුල් වෙන දෙයක්. ඒක තමයි වීක්ලි ප්ලෑනර් බුක් එකක්. මේක මම ගත්තේ ලබන අවුරුද්දට කියලා හිතාගෙන. මොකද මේ අවුරුද්දේ මම අතින් ලියලා තමා පොතක් තියාගෙන ප්ලෑන් කරේ අවුරුද්දම. මම මේ සැරේ වීක්ලි ප්ලෑනර් බුක් එකක් ගන්නවා කියලා හිතාගත්තා. ඉතින් මේ බුක් එකත් හොඳයි. මේකත් 1000 ගාණක් වුණා මට. අපි යමු ඊළඟ එක මොකක්ද කියලා බලන්න. ඔන්න ඊළඟට තියෙන ලස්සන ඉයරින්ග්ස් දෙකක්. මේක මම ගොඩක් කට්ටිය දෙමෝ ඕඩර්ස් වල දාලා තියෙනවා දැකලා තමා ඕඩර් කරේ. හැබැයි මේක පාටි අයි කියලා හිතලා තමයි මම කලින් ඕඩර් කරේ නැත්තේ. හැබැයි අවාසනාව කියන්නේ එක ඉයරින් එකක් කැඩිලා. ඔන්න බලන්නකො. මම ඒක පස්සේ පෙන්නයි ඔයගොල්ලන්ට. අනිත් එක මට මේ එක ඉයරින් එක ඒ රින් ඉයරින් එකේ අර පොඩි කූර වගේ එකක් තියෙනවනේ. ඒක දාගන්නත් බැහැ. ඒ කූර මහත වැඩි හරි නැත්නම් අර හිර පොඩි වැඩි. ඉතින් ඒ ඉයරින් දෙකින් දැම්මට වැඩක් නැහැ. අපි යමු ඊළඟ එක මොකක්ද කියලා බලන්න. ඊළඟට තියෙන්නේ පැස්ටල් කලර් හයිලයිට් සෙට් එකක්. මේ හයිලයිට් සෙට් එක ඔයගොල්ලන්ට පේනවා දම් පාට හයිලයිට් එක උතුරලා ගිහිල්ලා. ඒ වුණාට ඒක ප්‍රශ්නයක් නෑ මම පිහදාලා ගත්තා. මේකේ කලර්ස් ටික නම් ඇත්තම හරිම ලස්සනයි. මම ඔයාලට ඇඳලා පෙන්නන්නම්. මේකේ 12ක් තියෙනවා හයිලයිට් පෙන්. ඒ වගේම මට රුපියල් 1000 ගණන් තමයි උනේ. මේ තියෙන්නේ ඒ හයිලයිට් පෙන් වල කලර්ස් ටික හරිම ලස්සන නේද? මම නම් ඒකට ගොඩක් කැමතියි. ඔන්න ඊළඟට තියෙන මයික් එකක් මගේ ඔඩ එකේ මම මේ වීඩියෝස් වලට වොයිස් කරන්න හිතාගෙන තමයි මේ මයික් එක ගත්තේ. හැබැයි මට නිකන් හිතෙනවා මේ මයික් එකේ වටපිටාවේ සද්දෙත් ඇහෙනවා. අනේ මන්දවට රුපියල් 1000 ගාණක් වුණා. මේකේ ප්‍රයිස් එකට වර්ත් කියලාත් හිතනවා. ඉතින් අවුලක් නෑ කියලාත් හිතෙනවා. මම මේ වොයිස් කරන්නෙත් මේ මයික් එකෙන් දැන්. ඕගොල්ලන්ට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඔගොල්ලොන්ට මේ පේනවා වගේ පින් කලයකින් තමා මම මයික් එක ගත්තේ. හැබැයි ලස්සනට තියෙනවා. මේකේ මයික් දෙකක් තියෙන එකක් තිබ්බා. මම සිලෙක්ට් කරගත්ත එකක් තියෙන එකක්. මොකද try කරලා බලන්න එපා. ඒ වගේම මේකට කේබල් එකකුත් එනවා charge කරන්න. අපි බලමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා මගේ පැකේජ් එකේ. මේ තියෙන අයිලයිනර් අඳින්න ගොඩක් යූස්ෆුල් වෙන ටූල් එකක්. අයිලයිනර් එක කෙලින් අඳින්න ගොඩක් යූස්ෆුල් වෙනවා මේක. ඔගොල්ලන්ට කෙලින් අඳින්න වෙන මේ වගේ ටූල් එකක් ගන්න. මේක හදලා තියෙන සිලිකන් වලින්. මේක හොඳයි. හයි. මම හිතන්නේ මේක මට රුපියල් 400 ගණන් විතර තමයි වුණේ. ප්‍රයිස් එකට ඔන්න මේ දේනෙන් මට ගොඩක් යූස්ෆුල් වෙන දෙයක්. ඔගොල්ලෝ දන්නවනේ ඇල්කොහොල් පෑඩ්. එන්නේ ඒවා තමයි මේ මම නේල්ස් ජෙල් නේල්ස් දාද්දි එහෙම මේක ගොඩක් යූස්ෆුල් වෙනවා. මෙතන ඇල්කොහොල් පෑඩ් 10ක් තියෙනවා. රුපියල් 400 ගණනක් තමයි වුණේ. හොඳයි ප්‍රශ්නයක් නැහැ. මම හැබැයි කලිනුත් 3 පාරක් විතර ඕඩර් කරලා තියෙනවා. මේ සෙලරකින් නෙමෙයි ගත්තේ. මම මේ ඕඩර් කරපුවට පස්සේ ඊට පස්සේ ඒවා සෝල්ඩ් අවුට් වෙලා තිබ්බා. ඉතින් මම මේක ඕඩර් කරා. හරි ඊළඟට තියෙන්නේ මොකක්ද කියලා බලමු. මේ තියෙන්නේ UV ලෑම්ප් එක. ඕගොල්ලෝ කලින් මගේ ජෙල් නේල් කලර් ඇප්ලයි කරන වීඩියෝ එකේ දකින්න ඇති මට පොඩි UV ලයිට් ලෑම්ප් එකක් තිබ්බා. මම ලොකු එකක් ඕඩර් කරා. මට මේක ඩිස්කවුන්ට් කාඩ් එකකට හම්බුනේ. මේක රුපියල් 2000ක් විතර වෙනවා දැන් ප්‍රයිසස් යන ගණන්. මට රුපියල් 900කට වගේ තමයි මේක ගන්න පුළුවන් වුණේ. මට මේක ඉස්සරහට ගොඩක් යූස්ෆුල් වෙයි කියලා හිතනවා. මොකද අර පොඩි එකෙන් සාමාන්‍යයෙන් ඇඟිලි පහම දැම්මහම ටික වෙලාවක් කියන්නේ සමහර ඒවා හරියට වෙලෙන්නේ නැහැ. ඉතින් මේක වටේටම ලයිට් තියෙන හින්දා මේක ගොඩක් හොඳයි. ඉතින් මෙන්න මේ අයිටම් ටික තමයි මම ඕඩර් කරේ. ඒකයි ට්‍රයිපෝඩ් එකක් තියෙනවා. ඒක මෙතන පේන්නේ නැහැනේ මම වීඩියෝ කරන හින්දා. ඉතින් ඉයරින් එක නම් කැඩිලා තිබ්බේ. ඒක ඇරෙන්න අනිත් අයිටම් ටික හොඳයි. මයික් එකත් අවුලක් නැහැ කියලා හිතනවා. ඉතින් මම තවත් දවසක වීඩියෝ එකක් අරන් එන්නම්.
අතට ගිහින් එන්න.